අවුවත් බහිනවා. ඒ වගේම මාරම ලස්සන ලොකේෂන් එක තමයි මම ඉන්නේ. මේ ලොග්ගල් ඔය ජලාශයේ වතුර හිඳිලා තියෙන ඔක්කොම. හරිද? සියලුම වතුර හිඳිලා තියෙන්නේ. වැව් මට්ටම දැන් මේ දවස්වල ජලය නැත. හැබැයි බැලීමට හැක. ඒ නිසා අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මේ බලන්න බැරි වුණ තැන කොහොම හරි බලන්න පුළුවන් වෙයිද කියලා. වැව මැදටම යන්න හදන්නේ. මොහොතක් ඉන්නකෝ. මාරම ලස්සන තැනක්. ලොග්ගල් ඔය ජලාශය. එහෙනම් වාන්දරට ඔක්කොම වහලා තියෙන්නේ. වතුර ටිකක්වත් නැහැ. හැබැයි මේ තරම් ලස්සන තැනක් ලංකාවේ තවත් තියෙනවද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඉස්සර වතුර තිබ්බා මෙන්න මේ ගානට. හරිද? දැන් වතුර පොඩ්ඩක් වන්න ඔක්කොම හිඳිලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ ඉස්සරහට. ඉස්සරහ කොටස් ටික තමයි බලන්න යන්න හදන්නේ. මාර ලස්සනයි. වතුර මෙහෙම හිඳුන කාලෙට මේ වගේ තැනකට යනවා කියන්නේ ලොකු ගේමක්. ඒ දවස්වල මේ වගේ යන්න බෑ. කිඹුලෝ හැමතැනම. ඒ වගේම තමයි මිනිස්සු සමහරක් වෙලාවට ගහගෙන ආව මෙන්න මේ පැත්තේ තමයි ගන්න තියෙන්නේ. මිනිස්සු අන්න අර පැත්තේ තියෙන ඔරු වලින් තමයි ගිහිල්ලා ගන්නෙ. හැබැයි ඒ තැනට අද මේ විදිහට එන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්න. කිඹුලෝ ඉන්න ඕනි තරම්. හරිද? ලස්සන තැනක්. මාරම නිදහස් ස්පොට් එකක්. කුඹුක් ගස් වලින් වට වෙලා වැව්තාවුල්ල දිගේ මෙහෙම ඇවිදන් යනකොට මාරම හිතට නිදහසක් දැනෙන්නේ. ඇවිල්ලා බලන්න ආසයිතේ. මේ ලොග්ගල් ඔය ජලාශයේ වාන්දරට ඔක්කොම විවෘත කරලා වතුර ඔක්කොම ජලාශය පිට කරලා තියෙන්නේ. මේක දිගට මෙහෙම තමයි. මහවිල යලින් එන වතුර, රන්දනි ගලින් එන වතුර සියලුම දේව දැන් හිඳිලා තියෙන්නේ. ගිරාන්දර කෝට්ටේ දෙහියත් කණ්ඩි මේ පැත්තේ ගොයන් කැපෙනකොට මේ පැත්තේ තියෙන ඔක්කොම වැහෙනවා. එතකොට වතුර ඔක්කොම හිඳෙනවා. හිඳෙන කාලෙට මේ දේ බලන්නට පුළුවන්. හවස් වෙනකොට වවුලෝ හෝ ගාලා ඉගිලෙනවා. එතකොට 6වත් වෙන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට මෙන්න මේ ගස්වල තමයි ඉන්නේ. අපි යම් බලන්න ඉස්සරහට කොහොමද වවුලෝ ටික මේ වෙලාවේ ජීවත් වෙන්නේ කියලා. මිනි සෙට් එකක් මාළු අල්ලනවා. සෙට් එකක් ඔරුවෙන් යනවා. පොළොව සම්පූර්ණයෙන්ම වෙයිලා තියෙන්නේ. මේ බලන්නකෝ. ඉස්සරහට තියෙන්නේ ලොග්ගල් ඔය පාලම. ඒ වගේම තමයි ලොග්ගල් ඔය පිටාරින් මෙන්න මෙතන ඉස්සරහින්. ඒක තමයි මේ පැත්තෙන් තියෙන්නේ. මේ වගේ තමයි වතුර හිඳුනාට පස්සේ බලන්න පුළුවන් ලස්සනම තැන තමයි මේ. මේ එක තැනක් විතරයි. හිතන්නකෝ වවුලන්ගේ රජදහන කොහෙද තියෙන්නේ? මෙන්න මේ කැලේ. පේනවනේ මේ ඉන්නේ වවුලෝ. කී දෙනෙක් ඉන්නවද නේ? මුන් 6 වෙනකොට ඉගිලෙනවා කෑම හොයාගෙන. එතකොට මේකේ 6 වෙනකොට කොක්කු වෙනවා. 6 වෙනකොට උන් එනවා මේ පැත්තට. මේක පරිස්සමෙන් යන්න ඕනේ තැනක්. අහක බලන් ගියොත් කිඹුලගේ කටකට සෙට් වෙන්න පුළුවන්. ඒ වුණු ජීවිතයේ අනතුරේ.
හැබැයි ඒකත් බලාගෙන යන ගමන් මුන්ගේ ආතල් එක චුට්ටක් බලමු. පේනවනේ කී දෙනෙක් ඉන්නවද නේ? හැම අකුලක් ගානේ ලීයක් ගානේ වවුලු. මේ ඉතින් මේ එක තැනක විතරයි. තව අර පැත්තට ඒ තරම් ඉන්නවා. මට සිරි වෙනවනේ මේ දෙකනේ. ඔඩු ඇවිස්සලා ඉන්නේ. මං ආව විතරයි. මේ මැද්දේද දන්නේ නැහැ. මේ පැත්තේ ඉස්සරහා වවුලෝ ඉන්නේ. තේරෙනවනේ. මාරම ලස්සන හොඳේ. එන්න ඕනේ අත්තර මේ තැනට මෙහෙමයි. කිව්වට මේක වැඩක් නෑ. ඇවිල්ලාම බලන්න ඕනේ. ආවොත් තමයි ඒකේ ආතල් එක ගන්න පුළුවන් නේ. ඒ මටත් වැඩිය උසයි බං මේ ඔන්න මට සිරි කොහමද? එතකොට මෙන්න මේ උඩ ගානට වතුර පිරෙනවා. උඩට පිරුණාට පස්සේ මේකේ වතුර ටික යන්න පටන් ගන්නවා ගඟට. මහවැලි ගඟට තමයි යන්න පටන් ගන්න. හරිද? එතකොට මේකේ මෙතන තියෙනව නේද යට සුදු පාට කට්ටයක් වගේ. එතෙන්ට උඩ පැති කොටසක් තියෙනව නේද? එතකොට වතුර රැඳිලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේක පිරෙනවනම් පිරලා තියෙන්නේ අන්න උඩ කොටසට. උඩටම නෙමෙයි යටට. නැත්තම් මේ කොටසට. ওই දෙකෙන් එක මට්ටමකට අනිවාර්යෙන් වතුර තියෙනවා. උඩටම පිරුණ ගමන් මේකේ වතුර ටික ගලාගෙන එතනින් පල්ලයට යන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ පාලම. එතන තියෙනවා දොරවල් 1යි 2යි 3යි 4යි 5යි. හරිද? එතන තියෙනවා දොරවල් 5ක්. මේ දොරවල් 5ම දැනට වහලා තියෙනවා. එතකොට අර උඩ තියෙන මට්ටමක් තියෙන්නේ. ඔය මට්ටමකට වතුර තියෙනවා. දැන් අපිට මෙහෙම මෙතනින් ඉඳන් බලන්න පුළුවන් වුණාට වතුර පිරුණාට පස්සේ මෙහෙමවත් බලන්න බෑ. තේනවනේ. මෙහෙමවත් බලන්න බෑ. මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම හරි බලනවා කියන එකත් තීනයක්. මොනවා නැතත් කොල්ලෝ ආතල් එක නම් අරන් තියෙන වටිය ගාලා. මේ කොල්ල සෙට් එකක් මාළු අල්ලනවා. මෙතනින් එහා පැත්තට යන්න විදියක් නැහැ. වතුරනේ. ඔක පීනන්න ගිහිලා නිකන් කිමුලට දෙක වෙන්න ඕනේ නෑනේ. ඒ නිසා මම යන්නේ නැහැ. නාඩන් හිටු මොකෝ වඩන්නේ? ඔය මොකෝ වඩන්නේ? ඒ අඬනවා බං. අම්මා කිරි දීලා නැද්ද කොහෙද? සෙට් එකම අඬනවා. කෑ ගන්න බං. නැවතුවා. එයි මොකෝ? අඬන්නේ මොකෝ? මම දැක්කනේ. සද්දේ කිව්වා විතරයි බඩුව අඬන්නේ නැහැ. අඬනවා. Hey! උන්ගෙත් මරු ආතල් බා. කෑ ගහන ඉවරන්න මාර බවුල ගොඩක් ඉන්නේ. ඒ ජීවත් වෙන පරිසරය. මම චුටි දෙයක් පෙන්නන්න පොඩ්ඩින් නෑ. මේ ඉස්සර මෙන්න මේ පැත්තෙන් තමයි මේ එලක් තිබිලා තියෙන්නේ. එතකොට මේවත් යට වෙලා තියෙනවා මේ වතුර පිරෙන්න ගත්තට පස්සේ මේ කමින්
අඩෝ තව සෙට් එකක් ඉන්න වෙන මේ පැත්තේ. අර දැන් එකක් බලන්න. මම්මට කිව්වේ මේ ටික සමහරක් අය එරෙනවා. මේ මොකද මචං? වාර බුණු උඩ තියෙන ඔන්න කොහොම යනවා. යන්න එපා යන්න එපා. මේමයි මම කියන්නේ කැමැති කට්ටියට එන්න පුළුවන්. අකමැති කට්ටියට එන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි පුතේ පරිස්සමෙන්. ඇයි දන්නවද? මේක මාරම නිදහස් තැනක් වුණාට පස්සේ අපෙව මේකේ අතල් ගන්න පුළුවන් නේ. හරිද? අතල් ගත්තා පස්සේ Taman ඉන්නේ කොතනද කියනත් අමතක කරලා මේ එරෙනවා. යන්න බෑ. බොහොම අමාරුයි මේ ගේම ගහගෙන යන්නේ. ඒ නිසා එන කට්ටියට එන්න පුළුවන්. හැවිල්ලා බලලා යන්න පුළුවන්. අම්මට හිටි කොල්ලෝ. දෙපැත්තේ මෙහෙම ගන්න තියෙනවා. හරිද? යාළුවෙකුත් හම්බුණා පිටකුත් කෑවා පේනවනේ ගමේ කොල්ලෝ මේ පාලම ගලක් උඩනේ තියෙන්නේ මේ ඉස්සරහ තියෙන පාලම දිගටම තියෙන ගලක් උඩ ඊටර මේක හදලා තියෙන්නේ ගලක් උඩ තමයි හදලා තියෙන්නේ මම එකක් පෙන්නන්නම් ඉස්සරහට ගලක් උඩ මෙහෙම පාලමක් හදනවා කියන සෙල්ලම් වැඩක්ද ඊටර හිතා ගන්න පුළුවන් ඉස්සර තාක්ෂණය කොහොමද කියලා දැන් මම යන්න හදන්නේ මම අර කිව්වනේ ගලක් උඩ පාලම තියෙන කියලා මෙන්න බොරුවක් නම් පුතේ හරිද දැක්කනේ මේ ඉස්සරහා තියෙන ගලක් ඊටු මේ ගලක් උඩ තමයි මෙන්න මේක පාලම හදලා තියෙන්නේ හිතා ගන්න පුළුවන්ද කොහොමද තාක්ෂණය කියලා දැන් මම ඉස්සෙල්ලා හිටියේ පාලමෙන් එහා පැත්තේ කොටසේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසෙන් එහා පැත්තේ. මෙතනින් එන්න බෑනේ. හැබැයි දැන් මම ඉන්නේ පාලමෙන් මේ පැත්තේ කොටසේ. හරිද? පාලම යට පිටුත් කාප නිසා හරි අමාරුයි. මෙන්න පේනවා නේද? මේක වතුර ගහගෙන එනකොට මේවා ඔක්කොම කඩාගෙන යන්නේ මෙන්න මේ වගේ එනකොට මේ ඔක්කොම කඩාගෙන යන්නේ හරිද දැන් වතුර වහලානේ තියෙන්නේ දැන් වතුර නැහැ නේද යන්නේ ඉතින් එනවනේ මේ දොරවල් ටික ඇරියට පස්සේ වතුර ටික මහවැලි ගඟට යන්නේ මෙන්න මෙතනින්. අම්මර දිනේනවා. යන්ත්‍රයක් ගලවලා දිනේ එකක් විතර දෙට ගාලා දාලා තියෙනවා.
ඔන්න බත්. දැන් කරලා තියෙන්නේ. ආහාර කෙරවලේම දොර ඇරලා තියෙන්නේ. මේ ඔක්කොම වහලා තියෙන්නේ. ඒකෙන් තමයි දැන් වතුර යන්නේ. එනවනේ. මේ වතුර ඔක්කොම යන්නේ මහවැලි ගඟට. මහවැලි ගඟ කෙලින්ම මුහුදට. එහෙනම් කොල්ලෝ කෙල්ලෝ subscribe කරලා නැති අය දැන්ම subscribe කරන්න එන්න මගේ channel එකට. කැලුම් travel තමයි YouTube channel එකේ නම. ඒකත් මතක් කරන ගමන් පස්සේ හම්බ වෙමු. ආතල් එකේ සතුටෙන් ඉන්න ඕනි. හරිද? ලංකාවේ හැමතැනම travel කරන්න ඕනේ. ලංකාවේ හැමතැනම ඇවිදින්න ඕනි. හැබැයි ලංකාවේ හැමතැනම ඇවිදිනකොට පරිස්සමෙන් යන්න ඕනේ. එහෙනම් ජය වේවා. බුදු සරණයි. අපි එහෙනම් පස්සේ දවසක පාලම උඩ ඉඳන් වතුර ඇරියාට පස්සේ වැහි කාලේට ස්පීල් කරාම අපි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ජය වේවා. මම කැලුම්